ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ දින ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. මෙම තරඟයේදී පළමුව පන්දුවට පාර දුන් බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 495ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 485ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ බංගලාදේශ කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී තම ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමි වූ අතර තරඟයේ 5 වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 72ට කඩුළු 4ක් ලෙසය. ඒ අනුව මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.